අදත් කට්ටිය වැඩි ප්‍රේවා. මාළු අඩුවට දෙනවා හුරුල්ල බෝල් මාළු එන්න මාළු තියනවා ගන්න බරන්. අබ මොකද්ද මම කියන්නේ පිස්සුද මට? අම්මට හුරු කලින් වැඩ කරු මාළු කඩේනේ මට මතක් වුණේ. මම යන්නම් එතකොට. දැන් ඉතින් මතක් වුණා සැලුන් එක වැඩ කරනවා කිය. මේ අවුතේ අපේ ගණන් කිසිම වැඩක් නැහැ. මූ කොහොමද කොණ්ඩ කවයි දන්නේ නැහැ. කාටවත් කියන්න හොඳ නැහැ මූ මාළු කඩේ කඩේකට කියලා. මගේ නම්මොත් ගහලා නැත්නම්. මට කියන්නේ කුඩා පටන් ගත්ත යුද්ධ. අයියා මේ අපි ළඟ නෑ පෝෂින. අපි ගන්න පෝසුන. හැබැයි අන්තිමේට උරුස්සා මේ අට්ටක් කපලා ඕනේ සුපිරියා කෝණි ඈ. දැන් කීප මොළේ කපන්න ඕනි. අයියේ මේවට මේ වගේ කට්ටයක් අපිට දෙන්න මේ වගේම තියෙන්න ඕනේ හැබැයි ඈ. එන්න මේ කට්ටයක් අපිට දෙන්න ඕකට. මල්ලි බවෙන් දෙපා මල්ලි බං වාට ওই විදිහට සුපිරියක් දෙන්න. මට විනාඩි 5ක් දෙන්න මම පොඩ්ඩක් එළියට ගිහලා එන්නකෝ. නෑ. අයියේ මගේ උළු එනක ගෙනේ අයියේ පෙරුනේ. සුපිරිය වසරේ බාල සුපිරියට මිට මේකේ සම්මානය අයියට තමයි අයියේ දෙන්න ඕනි. සුපිරිය කට් එක නම්. අයියේ මේ අපි 2000න් පස්සේ තමයි පොඩි තමයි මේ වයිච්ච අපිට ගන්න කවුරුත් නෑ අයියා මේ මට කියලා කන් ඇට යත ගන්නට දු සුපිරි කට්ටයක් ගහලා ඕනි ඈ සුපිරිය ගන්න අයියා මේ මෙන්න මේ වගේ කට්ටයක් ඕනි ඈ මේ කොණ්ඩේ කෙලින් මෑහට වැටෙන්නම ආයි සුපිරි කට්ටයක් ගහලා දෙන්න ඕනි ඈ අයිමල්ලි අයියා කොකට ගහන්නේ? එන්නකෝ අයියේ මෙන්න බලන්න මූ කපන්න කියන කට් එක මොකද්ද කියලා මේ පොඩි ගස් බලත් ඔගේ තාත්තනේ අකෝ තොට ලංකාව අල්ලම සොද්දා පණංගත යුද්ධ සලම කරනවා සොද්දා ලක්ෂ ගණන් හම්බ කරන කුද්දා උපදදි දුප්පතයි මගේ සොද්දා ආමල්ලේ අරබද සුපේ කට්ටය මගේ සුදු දෝල කිව්ව මට ඔළුව රට බාන්න කියලා සුපේ රට බාරක් කව ගන්න සුපිලි කට්ටයක් කවුද මොක කවුද සීයේ මල්ලේ මල්ල අදුන්නා නම තාතා දුන්නා පාන අදාළමට කක පාන ඒක වරන්න මගේ කොණ්ඩේ එල්ලේ මම පොඩ්ඩක් රතු බාර ටින්කල් ඕනේ කොණ්ඩේ රාෂාද මගේ ටික්ටොක් පාස මම ගොඩක් ඉල්ලායි මගේ රතු බාර ගන්න කොණ්ඩේ මම කොණ්ඩේ රතු බාර කරලා දෙන්න මගේ සුදු අම්මියක් කිව්වානේ කොණ්ඩේ රතු බාර ගන්න කියලා මම කොහොමද රතු බාර කරලා ගැම්මක් ඕනේ මොකක් රතු පාට ගන්න ඕනේ රතු පාටනේ හරි අවුලක් නැහැ රතු පාට ගමු මම වාට සුපිරි කට්ටයක් කපලා දෙන්න අම්මෝ දැවිලායි අයියෝ මාතාව ඩවම සැලුන්නට පොස්චෙන්ඩ් කියලා මිනිස් තාලා මම කොණ්ඩේ රතු කරන්නේ අයියෝ දඬුවර කර ගමේ සැලුන් එකට යනවා දැවිලායි මොකක්ද යකෝ කරන්නේ මට අරහෙට යනවා සද්දේ මොකක් හරි පදාත වැඩක් කරන්න ඇති මේ මීහරක කවුද අඩාට දිව්වේ එක නෑ අයියේ මේ අර කවුද ඉංග්‍රීසි වචන ගොඩක් කියව මිනිස්සෙක් ආවා මට ඉතින් එක දෙයක් තේරුනේ ඒ අර රෙඩ් කලර් කරන්න කිව්වා කියලා ඉතින් කොණ්ඩේ රතු පාට කරන්න කියලා තමයි කිව්වේ ඉතින් අයියේ උයන්නේ කියලා ආන් මේ මිරිස් කුඩු එකේ තියෙන ආන් ඒක ගත්තා මිරිස් කුට්ටයක් දැම්මා හොද්දට වතුරේ දාලා දියාරු කරා දැම්ම ඔළුවට පට්ට රතු වුණා අයියේ ඔළුව විතරනේ මූණත් එක රතු වෙලා ගියා කොහොමද මගේ වැඩ දන්නවද ඉතින් මම මාළු කඩේකට කලින් වැඩ කරේ